ආයිබෝන් ලෝයට යශ් එකතු වෙලා සිටින ඔබ සියලු දෙනාම සුවේ සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔබට නැවුම් අත්දැකීමක් ලබා දීමට දින 3ක නුවරඑළිය සංචාරය සඳහා මා එකතු වෙනවා. ඉතින් දිගටම රැඳී සිටින travel with යශ් සමග. සුන්දර චමත්කාර පරිසරයක පිහිටලා තියෙන අරලිය රෙඩ් රිසෝට් තමයි මගේ පළවෙනි දිනේ රාත්‍රී නවාතැන විදිහට මම තෝරගත්තේ. ඉතින් එකතු වෙන්න අපි බලමු මේ අරලිය රිසෝට් එකේ කොහොමද සුන්දරත්වය කියලා. සංචාරයේ පළවෙනි දවසේ හවස දැන් මොකද කරන්න කියලා මම කල්පනා කරා. ඉතින් වික්ටෝරියා පාර්ක් එකේ සුන්දර මල් ගස්වැල් ඒ සුන්දරත්වයත් විඳගනිමින් අපි ඉදිරියට යමු. එකතුණු මාත් එක්ක ඒ සුන්දරත්වය විඳගන්න. නුවරඑළිය සංචාරයේ සුන්දරම අත්දැකීම තමයි මේ විඳ ගන්න යන්නේ. ඒ තමයි ඕටන් තැන්නේ නෙළූ මල් වසන්තය. ඉතින් මගේ ජීවිත පළවෙනි පාට මේ අත්දැකීම විඳගන්නේ. ඔබත් එකතු වෙන්න මේ අත්දැකීම විඳගන්න මගේ ඊළඟ වීඩියෝ එකෙන් මේ සුන්දරත්වය ඔයගලටත් විඳ ගන්න පුළුවන්. ඉතින් travel with යශ් දිගටම එකතු වෙලා සිටින්න.